Hi guys. මම අද ඉන්නේ අපේ රටට කෙලවන ලෝකෙම පුදුම කරපු අසහනකාරී තුප්පහි ලොල්ලා හුටන් බටු බිජ්ජන් සිබයි එක්ක. මෙන්න මේ ලොලු සිබා තමයි බං දවස් කීපයකට කලින් මුගේ බටු බිජ්ජ පෙන්නලා අපේ රටේම නම්බුව නැති කරපු පඩත්තර හිපාටු කාලකන්ණියා. මෙන්න මේ වගේ අසහනකාරී කාලකන්ණි තමයි බං අපේ රටේ සේයා වගේ අහිංසක පුංචි මල් කැකුළු තලලා පෙලා පර කරලා දැම්මේ. මචල්ලා උඹලා දන්නවද මේ වගේ ලබ්බ කසන උන්ගෙන් සංචාරකයන් විතරක් නෙවෙයි අපේම අහිංසක මල් කැකුළුත් අපි පරිස්සම් කරගන්න ඕනේ. මම උඹලටත් ලොකු ලොක්කන්ටත් මොනවා කිව්වත් වැඩක් නැබං. මොකද මුන් නීතියෙන් හිරේ ගියත් ටික කාලෙකින් එළියට එන්නේ ඊටත් වඩා වලත්තෙක් වෙලා පඩත්තරෙක් වෙලා. ඔච්චර ගාලත් බලපන් මුගේ හිනාව. මුන් වගේ උන්ට තියෙන්න ඕනේ නීතිය තමයි. ගෝල් ෆේස් එකට ගෙනල්ලා රජ කාලේ වගේ ගෑනු දාලා ගල් ගස්සන එක බං. මොකද මුන් වගේ අසහනකාර අපතයන් මේ ලෝකෙටම පිළිලයක්. අන්න ඒ වගේ නීති මේ රටේ ඇති වුණ දාට තමයි අපේ රට තවත් ලස්සන වෙන්නේ මීටත් වඩා. එවන් නීති සහිත අසහනෙන් මිදුණු සුන්දර රටක් අපටත් ලැබෙයි කියලා හිතලා අදට සමුගන්නම් ගයිස්. ආදරේ මගේ සෙට් එකටම. එහෙනම් බයි ගයිස්. ඉතින් ඔහොමනම් බෑ හොදිපත් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා හොදේ.